අපි හැමෝම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් බලපු කතාවක් තමයි හැරි පොටර් කියන්නේ. අද අපි කතා කරමු මේ කතාවෙන් මායාකාර සතෙක් වෙන බොගට්ස්ලා ගැන. අපිට මේ බොගට්ස්ලා හැරි පොටර් කතාවේ මුලින්ම දැක ගන්න වෙන්නේ හැරි පොටර් තුන්වෙනි මූවි එකේ. මේ සතා ගැන කියනවා නම් මේ සතාගේ ඇත්තම ස්වරූපය කවුරුත් දන්නේ නැහැ. මේගොල්ලෝ ෂේප් ෂිෆ්ටර්ස්ලා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි බොගට්ස්ලාට තමයි ඉදිරියේ ඉන්න ඕනම කෙනෙකුගේ ලොකුම බයිස් රූපය ගන්න පුළුවන්. ඒ වගේම බොගට්ස්ලාට එකපාරකට පුළුවන් එක්කෙනෙක්ගේ බයිස් රූපය ගන්න විතරයි. එකෙක්ට වඩා හිටියොත් මේ සතුන්ට ස්වරූපය වෙනස් කරගන්න අපහසු වෙනවා. මේ බොගට්ස්ලාගේ ඇත්ත වෙනම කවුරුත් දැකලා නැහැ කිව්වට Order of the Phoenix movie එකේ මිසිස් වීස්ලි මැඩ් මූඩි යනවා ග්‍රිමල් ප්ලේස් වල තියෙන රූම් එක චෙක් කරන්න. ඒ වෙලාවේදී මූඩි ඒ රූම් එකේ තියෙන ඩ්‍රෝවර් එක අරින්න නැතුවම එන්නේ බොගට් කෙනෙක් කියලා කියනවා. ඉතින් සමහරු කියනවා මූඩි බොගට් කෙනෙක්ගේ සැබෑ පෙනුම ඒ වෙලාවේ දැක්කා කියලා. ඉතින් මේ වගේ එක කතා තියෙනවා බොගට්ස්ලාගේ පෙනුම ගැන. ඒත් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බොගට්ලාගේ පෙනුම ගැන නෙමෙයි. හැරි පොටර් කතාවේ එක එක චරිතවල බොගට් කවුද කියන එක. එහෙමත් නැත්නම් මේ චරිතවල ලොකුම බය මොකක්ද කියන එක. මුලින්ම කතා කරමු හැරි පොටර්ගේ බොගට් ගැන. හැරි පොටර්ගේ බොගට් ඩිමෙන්ටර් කෙනෙක් කියලා අපි හැමෝම තුන්වෙනි හැරි පොටර් මූවි එකෙන් දැක්කා. ඒත් ඇත්තටම හැරි බය මේ ඩිමෙන්ටර්ලාට නම් නෙවෙයි. අපි හැමෝම බලාපොරොත්තු වෙන හැරිගේ බොගට් ලෝඩ් වෝල්ඩමොට් වෙයි කියලා. ඒත් ඇත්තටම ලෝඩ් වෝල්ඩමොට්ට හැරි බය නැහැ. මොකද මේ වෙනකොටත් ලෝඩ් වෝල්ඩමොට්ට දෙපාරක්ම හැරි මුහුණ දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පළවෙනි මූවි එකෙන් දැක්ක හැරි නොදැනුවත්ව හරි ලෝඩ් වෝල්ඩමොට්ගේ නම කියලා කතා කරනවා. අනික් හැමෝම එහෙම කියන්න බයෙන් ඉන්නකොට පවා. ඉතින් මේ නිසා තමයි හැරිගේ බොගට් ඩිමෙන්ටර් කෙනෙක් විදිහට වෙනස් වෙන්නේ. ඒත් මෙතනදීත් හැරිගේ බය ඩිමෙන්ටර්ලාට නම් නෙවෙයි. හැරි බය මේ ඩිමෙන්ටර් කෙනෙක් ළඟ වුණාම දැනෙන හැඟීම් වලට. සහ තමන්ගේ අම්මගේ අන්තිම මොහොතේ විලාප දෙන ශබ්දය අසන්න වෙන එකට. රොන් වීස්ලි. රොන්ගේ බොගට් යෝධ මකුළුවෙක් කියලා අපි මූවි එකෙන් දැක්කා. මේක ඇත්තටම ෆෝබියා එකක්. මේක හඳුන්වන්නේ ඇරක්න ෆෝබියා කියලා. මේ විදිහට රොන් මකුළුවන්ට බය වෙන්න හේතු වෙලා තියෙන්නේ අවුරුදු 3ේදී. රොන්ගේ වැඩිමල් සහෝදරයා ෆ්‍රෙඩ් රොන්ට අයිති ටෙඩි බෙයා කෙනෙක්ව මකුළුවෙක්ට ට්‍රාන්ස්ෆෝම් කරනවා. මෙහෙම කරන්නේ ෆ්‍රෙඩ්ට අයිති බ්‍රෝම් ස්ටික් එක රොන් කඩපු නිසා. ඉතින් මේක රොන්ගේ බයේ ඔරිජින් පොයින්ට් එක කියලා අපිට හිතන්න පුළුවන්. හර්මයිනි ග්‍රේන්ජ්. හර්මයිනිගේ බොගට් අපිට ෆිල්ම් එකකින් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒත් පොතේ තියෙන විදිහට හර්මයිනිගේ බොගට් විදිහට දකින්නේ ප්‍රොෆෙසර් මැගෝනිගල් හර්මයිනිට කියනවා ඇය ඔක්කොම සබ්ජෙක්ට් ටික ෆේල් වෙලා කියලා. ඉතින් මේකට පුදුම වෙන්න දෙයක් නැහැ. අපි හැමෝම දන්නවා හර්මයිනි කොච්චර ඇකඩමික් දේවල් සීරියස් කරනවද කියලා. හර්මයිනි තමන්ගේ වටිනාකම මනින්නේ ඇය කොච්චර ඇකඩමික් අතින් සාර්ථකද කියන එක මත. නෙවිල්ගේ බොගට් විදිහට දකින්නේ ප්‍රොෆෙසර් ස්නේප්. මේකට හේතුව වෙන්නේ නෙවිල් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම තමා ගැන ලොකු විශ්වාසයකින් හැදුණු කෙනෙක් නෙවෙයි. ඉතින් ස්නේප් කියන්නේ නෙවිල්ගේ තියෙන කොන්ෆිඩන්ස් එක නැති වෙන විදිහට වැඩ කරපු කෙනෙක්. රේමස් ලූපින්. ලුපින්ගේ බය පුරාම. මේකට හේතුව පුරාන්ද තියෙන ලාට ලුපින් වැවුල්ෆ් කෙනෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙන එක. ඒත් ඔහු ඇත්තටම බය මේ විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙන එකට නෙවෙයි. ඔහුගේ බය තියෙන්නේ ඔහු වැවුල්ෆ් කෙනෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වුණාට පස්සේ ඔහු අනික් අයට හානි කරයිද කියන එක ගැන. සහ වෙයාවුල්ෆ් කෙනෙක් වුණාම ඔහුගේ තියෙන මනුෂ්‍ය ගති නැති වෙන එකට. මොලි වීස්ලි. මොලිගේ බොගට් මේ කතාවේ ගොඩක් ඉමෝෂනල් විදිහට තමයි තියෙන්නේ. අපි මේක ෆිල්ම් එකකින් දකින්නේ නැහැ. ඒත් ග්‍රිමල් ෆේස් වලදී මොලි බොගට් කෙනෙක්ට මුහුණ දෙනවා. ඒ වෙලාවේදී මොලි දකින්නේ රොන්ගේ මැරුණු බොඩි එක. ඒත් එක්කම තමන්ගේ පවුලේ හැමෝම මේ විදිහට එකින් එකට වෙනස් වෙලා අන්තිමට හැරිගේ බොඩි එක දකිනවා. මොලිගේ ලොකුම බය තමයි තමන්ගේ ෆැමිලි එකයි නැති වෙන එක. එහෙමත් නැත්නම් තමන් ආදරය කරන අය තමන්ට අහිමි වෙන එක. මේක දුකම හිතන කාරණාව තමයි එයාට අන්තිමට තමන්ගේ ළමයෙක් නැති වෙන එක සැබෑවටම දකින්න වෙන එක. ඇත්තටම ෆිල්ම් එකේ බොගට් කියන්නේ එච්චරම භයානක සතෙක් නෙවෙයි වගේ හැඟීමක් දෙන විදිහට තමයි බොගට්ගේ සිදුවීම පෙන්වන්නේ. ඒත් පොතේ තියෙන විදිහට මොලි බොගට්ට මුහුණ දෙන වෙලාවේ මේ සතාට කොච්චර බලපෑමක් කරන්න පුළුවන්ද කියන එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එයා කොච්චර මානසිකව වැටෙනවද කියන එක පොතේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. No, Mrs. Weasley moaned. No, ridiculous, ridiculous, ridiculous. Crack. Dead twins, crack. Dead Percy, crack. Dead Harry. Mrs. Weasley, just get out of here, shouted Harry, staring down at his own dead body on the floor. Let someone else. But Mrs. Weasley was on her knees, rocking backwards and forwards, moaning. No, no, no. The next thing Harry knew, something hit him hard in the chest and he was thrown back against the wall. But he hardly noticed, for a man with a wooden leg and a magical eye had come crashing through the door, followed by a woman with a magnificent mane of red hair. Molly, what in the name of Merlin's beard are you doing? Roared Mad-Eye Moody, his magical eye swiveling around the room. I can't.
Can't do it, Alastor, sobbed Mrs. Weasley. It's been doing it all day. I can't get rid of it. The boggart, now looking like a dead Ron, was trying to climb out of the wardrobe again. Ridiculous! Bellowed Lupin, striding forwards. The dead Ron instantly transformed into a deflated balloon, which gave a feeble squeak and then burst. That's it, Molly, said Lupin kindly. It's gone. But Mrs. Weasley was still on the floor, shaking. Harry saw her pull out her wand and pointed at the heap of dead children. No, cried Harry. It's gone. You've got to believe it. Lupin knelt beside her, putting an arm around her shoulders. Molly, it was a boggart, he said softly. It wasn't real. It can't hurt them. I know, she whispered, her face buried in Lupin's robes. I know it wasn't real, but I dream about them. I dream about them all the time. She gave a great shuddering sob. I dream I see them dead. And then Harry. She broke off, her voice choked with tears. I've lost Gideon and Fabian. What if I lose? What if I lose? Lupin held her tight, letting her cry. Harry, feeling a sudden, unfamiliar prickle behind his eyes, looked away. ඉතින් හිතාගන්න පුළුවන් බොකට් කියන කොච්චර බයනක සතෙක්ද කියන එක. ලෝඩ් වෝල්ඩමෝට්ගේ බොකට් තමන්ගේ ඩෙඩ් බොඩි එක. වෝල්ඩමෝට් වෙන්න කලින් ටොම් රිඩල් කාලේ ඔහු ගොඩක් බය වුණ දෙයක් තමයි ඔහුගේ මරණය. ඉතින් මේ නිසා ඔහු තමන්ව අමරණීය මිනිසෙක් කරන්න අඳුරු මායාවන් පාවිච්චි කරනවා. ඒ වගේම මේ සම්බන්ධ ෆෑන් තියරි එකක් තියෙනවා වෝල්ඩමෝට්ගේ බොකට් තමන්ව සාමාන්‍ය දුර්වල කාටවත් මතක හිටියේ නැති මිනිසෙක් විදිහට දකින එක කියලා. ඩ්‍රෙකෝ මැල්ෆොයි. ඩ්‍රෙකෝගේ බොකට් කවුද කියන එක හරියටම සඳහනක් නැහැ. ඒත් මේ ගැන ෆෑන් තියරි කීපයක් තියෙනවා. ඒ වගේම අපිට පිළිගන්න පුළුවන් එකක් තමයි ඩ්‍රෙකෝගේ බොකට් ඔහුගේම තාත්තා ලූසියස් මැල්ෆොයි කියන එක. මොකද ඩ්‍රෙකෝ හැම වෙලාවෙම හිතුවේ කොහොමද තමන්ගේ ෆැමිලි එකයට වර්ති මිනිස්සෙක් වෙන්න කියන එක. ඔහුගේ පියාව ඩිසපොයින්ට් නොකර. ඉතින් අපි බලමු තවත් මේ විදිහට චරිත කිහිපයක බොකට්ස්ලා කවුද කියලා. පාර්වති පටේ. ඇයගේ බය ලේ වලින් තෙත්තුණු බැන්ඩේජ් වලින් ඔතපු මමියක්. පද්ම පටේ. මෙයාගේ බය යෝධ සර්පෙක්. මෙයාගේ බය නම් අපිට මූවි එකකින් දකින්න පුළුවන්. ඩීන් තෝමස්. ඩීන්ගේ බොකට් කඳෙන් වෙන් වුණු පණ තියෙන අතක්. සේමස් ෆිනිගන්. මෙයාගේ බය බැංචි කෙනෙක්. බැංචි කෙනෙක් කියන්නේ නපුරු ආත්මයක්. මේ ආත්මය කවුරු හරි මැරෙන්න ලඟ වුණාම කෑ ගහනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ආත්මය ගැන සඳහන් වෙන්නේ අයිරිෂ් ජනප්‍රවාදවල. ඉතින් සේමස් කියන්නේ අයිරිෂ් පුද්ගලයෙක්. ඉතින් මේක නිසා වෙන්න පුළුවන් ඔහුගේ බය බැංචි කෙනෙක් වෙන්න. ඇල්බස් ඩම්බල්ඩෝ. ඩම්බල්ඩෝගේ ලොකුම බය ඔහුගේ නංගිගේ මැරුණු බොඩි එක. ඩම්බල්ඩෝගේ නංගි මැරෙන්නේ ග්‍රින්ඩල්වල්ඩ් එක්ක සටනක. මේ කතාව ලියපු ජේ.කේ රෝලින් කියලා තියෙනවා එයාගේ බොකට් එයාව පණ පිටින් වලලන එක කියලා. ඉතින් මේ වගේ තව කතා දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න.